වල ලස්සන කොටසක් තමයි අපිට ඉස්සරහට බලා ගන්න පුළුවන් වෙන්නේ. අද වීඩියෝ එක අන්න ඒ ගැන. ඉතින් ඔයා දන්නවනේ පාටකුරුලෝ ටෙලිනාට්‍යයේ ලස්සන කොටස් මම ඔයාට හැමදාම වෙලස්සනින් කියනවා කියලා. අදත් මම කියන්න යන්නේ මේ කතාවේ ඉස්සරහට සිද්ධ වෙන්න තියෙන දෙයක් ගැන. එහෙනම් හැමෝම ලයික් එකක් දාලා කමෙන්ට් එකකුත් දාලා subscribe කරලා නැත්නම් මතකද channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙමු කියලා හුඟක් ආදරයෙන් මම මුලින්ම ඔයාගෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මේ වෙද්දි නුරාන්ගේ ප්ලෑන් එක තමයි සමාජ මාධ්‍ය ඔස්සේ ෆොන්සේකා පවුලට මඩ ගහන එක. ඉතින් ඇත්තටම ෆොන්සේකා පවුලටම මඩ ගැහුවොතින් ෆොන්සේකා පවුල පහලටම බස්සන්න පුළුවන් කියලා තමයි මේ වෙලාවේ නුරාන් කල්පනා කරන්නේ. ඉතින් නුරාන්ට ඕන වෙනවා මේ දේවල් මීඩියා ලව්වා ප්‍රසිද්ධ කරවන්න. ප්‍රසිද්ධ කරාට පස්සේ ෆොන්සේකා මහත්තයා ඇතුළු මුළු කම්පැනියම ඉවත් කරගන්න තමයි මේ වෙලාවේ නුරාන්ට ඕනකම තියෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මේ දේවල් ෆෝන් එකෙන් දකිද්දී ඇත්තටම නිම්නාවිගේ තාත්තට වගේම නිම්නාවිගේ අම්මටත් පුදුමයක් තමයි දැනෙන්නේ. මොකද මොවුන් හිතනවා ඇත්තටම මේ සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? මේ වගේ දේවල් කොහොමද මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ? මොකද මොවුන් මේ වෙලාවේ තීරුම් අරන් ඉන්නේ ෆොන්සේකා ගෲප් එකේ කරන හැමෝම කරන්නේ බොරු කියලා. හැබැයි ඉතින් නිම්නාවි දන්නවා මේ වෙලාවේ ෆොන්සේකා මහත්තයා ඒ විදිහට බොරු කරන කෙනෙක් නම් නෙවෙයි කියලා. ඉතින් ඔන්න හේතුවත් එක්ක නිම්නාවිට ඕනකම වෙනවා ෆොන්සේකා මහත්තයාට කෝල් එකක් අරගෙන මේ විස්තරය අහගන්න. එහෙමත් නැත්නම් මේ විස්තරය කියන්න. මෙන්න මේ වගේ දෙයක් පළ වෙලා තියෙනවා. මොකද්ද මේකේ ඇත්ත විස්තරය කියලා අනිවාර්යයෙන්ම දැනගන්න. ඉතින් මෙන්න මේ වෙලාවේදී කෝල් එකක් අරගෙන නිම්නාවි ෆොන්සේකා මහත්තයා සමග කතා කරාවිද? ඇත්තටම මේ විදිහට කෝල් එකක් ගත්තට පස්සේ මේ ෆෝන් එක කවුරු ආන්සර් කරාවිද? ඔන්න ඉතින් ඔයාට තියෙනවා ප්‍රශ්නයක්. ඒකට පුළුවන් ඔයාට උත්තරයක් මට කියන්න.